විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව තිබේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ සාකච්ඡාවට විපක්ෂ නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ. විපක්ෂ නායක කාර්යාලයේදී අද පස්වරුවේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද මේ සඳහා ආරාධනා කර තිබේ. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සමග ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියේ රජයේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව රජය කටයුතු කිරීම නිසාවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍ය සුරකීමට මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළ බවයි.